සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් ඔයාලා හැමදෙනාම සංකවිත් වර්ල්ඩ් YouTube channel එකේ. ඉතින් අදත් වෙනද වගේම ඔයාලා හමු වෙන්න ආවේ යුරෝපයෙන් මේ වෙනකොට ලබා දීලා තියෙන අලුත්ම රැකියා අවස්ථා කීපයක් සම්බන්ධයෙන් ඔයාලව දැනුවත් කරන්න. ඉතින් මේ රැකියා අවස්ථා ලබා දීලා තියෙන්නේ ස්වීඩන් ගවර්න්මන්ට් එකෙන්. ඉතින් ස්වීඩනයේ මේ වෙනකොට තීරණය කරලා තියෙනවා රැකියා අවස්ථා ගණනාවක් සම්බන්ධයෙන් විදේශිකයන් බඳවා ගන්න. ඉතින් ඒ අවස්ථාව ලාංකිකයෙකු විදිහට ඔයා කොහොමද ලබා ගන්න කියන කාරණාව පිළිබඳව දැනුවත් කරන්න තමයි මේ විදිහට වීඩියෝ එකකින් ඔයාලව දැනුවත් කරන්න මම තීරණය කරේ. ඉතින් ඔයාලා දන්නවා ස්වීඩනය කියලා කියන්නේ යුරෝපයේ තියෙන ඉතාම සුන්දර රටක් වගේම ආර්ථික අතින් ඉතාම ඉහළ තත්ත්වයක තියෙන රටක්. ඉතින් මේ වගේ රටකට ඔයාලට යන්න අවස්ථාව උදා වෙනවම කියන්නේ ඉතාම හොඳ අවස්ථාවක්. හේතුව යුරෝපයේ විශාල රටවල් සංඛ්‍යාවක් තියෙනවා. නමුත් ස්වීඩනය කියලා කියන්නේ ඒ රටවල් අතරින් ඉතාම ඉහළ ස්ථානයක තියෙන රටක්. ඉතින් මොනෑම ආකාරයකින් හරි ඔයාට මේ රටට යන්න අවස්ථාව උදා වුණොත් ඔයාගේ ජීවිතය ඉතාම ලේසියෙන් සාර්ථක කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා ස්වීඩනයේ අවම මාසික වැටුප ලක්ෂ 9කට වඩා උඩ පඩියක් ඔයාලා ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් වෙනත් යුරෝපානු රටකට ඔයාට ගියාට මේ වගේ සැලරි එකකට යන්න ටිකක් අමාරුයි. නමුත් අඩුම ක්වොලිෆිකේෂන් යටතේ ඔයා රැකියාවක් කරන්න ගියත් ඔයාට අවම වශයෙන් ලක්ෂ 9කට ආසන්න සැලරි එකක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ රැකියාව සඳහා ඔයා කොහොමද අයදුම් කරන්න කියන කාරණාව තමයි අද මේ වීඩියෝ එක පුරාවටම ඔයාලට අරන් එන්න මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම හිතනවා අද මේ අරන් එන වීඩියෝ එක යුරෝපයේ රැකියාවකට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඔයාලා හැමදෙනාටම ගොඩක් වැදගත් වෙයි. ඉතින් ආරාධනා කරනවා මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. ඔයාලට ගොඩක් වැදගත් දේවල් කිහිපයක් මම මේ වීඩියෝ එකේ ඉදිරිපත් කරනවා. ඉතින් එක තැනක්වත් ස්කිප් කරන්න එපා. මම හිතනවා ඔයාලට මේ අරන් එන වීඩියෝ එක ඔයාලගේ යුරෝපානු සිහිනය සබෑ කරගන්න ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් නැවතත් ආරාධනා කරනවා හැමෝටම channel එකට ඔයා අලුත් කෙනෙක් නම් channel එක දැම්ම subscribe කරන්න කියලා. ඒ වගේම වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ඔයාගේ යාළුවන්ටත් මේක බලන්න share කරන්න කියලා ආදරයෙන් ඉල්ලන ගමන් අද අපි කතා කරලා බලමු ස්වීඩනයෙන් ඔයා කොහොමද රැකියාවක් හරියාකාරව හොයාගන්නේ කියලා. ඔයත් යුරෝපයේ රැකියාවකට හරියටම අයදුම් කරන හැටි දන්නේ නැද්ද? එහෙනම් මෙන්න ඒකට හොඳම විසඳුමක් අපි ඔයාලට ගෙනත් තියෙනවා. අපි ඔයාලට ඒ වෙනුවෙන් e-book එකක් හදලා තියෙනවා. ඒකෙන් පුළුවන් ඔයාලට යුරෝපයේ ඕනෑම රටක තියෙන ජොබ් එකකට තනියම නොමිලේ අයදුම් කරන හැටි ඉගෙන ගන්න. දැන් ඔයා හොරුන්ට අහු වුණ කාලේ ඉවරයි. ඔයාගේ මුදලුත් ඉතිරි කරගෙන ලොකු වැටුපකට යුරෝපයේ නොමිලේ රැකියාවක් ලබා ගන්න කැමති නම් පහත WhatsApp අංකයට කෙටි පණිවිඩයක් ලබා දී ඔබගේ e-book එක අදම ලබා ගන්න. ඔයා රැකියාවක් සොයනවද? තැරවකරුවන් පස්සේ නොයා දේශීය විදේශීය සියලුම රැකියා එකම තැනින් සොයා ගන්න හෙලයා නිවුස් ඇප් එක දැම්ම ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් ඔයාලා දන්නවා අද මේ වීඩියෝ එකේදී කතා කරන්නේ ස්වීඩනයෙන් මේ වෙනකොට ලබා දීලා තියෙන රැකියාව සඳහා ලාංකිකයෙකු විදිහට ඔයා කොහොමද අයදුම් කරන්න කියන කාරණාව පිළිබඳව දැනුවත් කරන්න. ඉතින් මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම සකස් කරලා තියෙන්නේ ස්වීඩනයට ඔයා කොහොමද නොමිලේ රැකියාවක් සඳහා යන්නේ, ඔයාට මොනවද ඒ සඳහා අවශ්‍ය කරන දේවල් කියන කාරණාවල දැනුවත් කරන්න තමයි මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේකෙදී මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ වෙනකොට වැඩිම ඉල්ලුමක් තියෙන රැකියා අංශ මොනවද ස්වීඩනය තුල, ඒ වගේම ලාංකිකයෙකු විදිහට ඔයාට යන්න පුළුවන් අවස්ථා මොනවද තියෙන්නේ කියන කාරණාවත් මම ඔයාලට මේ වීඩියෝ එකේදී සම්පූර්ණ විස්තරයක් අරන් එනවා. ඒ වගේම ඔයාට මේ රැකියාව සඳහා අයදුම් කිරීමේදී ඔයාට මොන වගේ වැටුපක්ද ලැබෙන්නේ කියන කාරණාව දැනගෙන ඉන්න ඕන. එතකොට මම එකින් එක රැකියා අරගෙන ඔයාලට පැහැදිලි කරලා දෙනවා මොන වගේ වැටුප්ද ඔයාට ලබා ගැනීමේ හැකියාවක් තියෙන්නේ කියලා. ඉතින් ඊළඟට මම ඔයාලට කතා කරනවා මොන වගේ ජීවන වියදමක්ද ඔයාට ස්වීඩනය තුල තියෙන්නේ, මොන වගේ මුදලක්ද ඔයාට මේ ස්වීඩනය තුල ජීවත් වෙනවා නම් වියදම් කරන්න සිද්ධ වෙන්නේ කියන කාරණාවත් මම ඔයාලට A to Z පැහැදිලි කරලා දෙනවා. ඒ වගේම ඔයාට මේ වීසා සඳහා අවශ්‍ය කරන ඩොකියුමන්ට් මොනවද කියන කාරණාවත් මම ඔයාලට පැහැදිලි කරලා දෙනවා. එතකොට ඔයාට ඉතාම පහසුයි ඔයාගේ ඩොකියුමන්ට් ටික ලෑස්ති කරගන්න. මොකද ඔයා හැමදේම දන්න නිසා ඉතා ඉක්මනින් ඔයාගේ ඩොකියුමන්ට්ස් අඩුපාඩු තියෙනවා නම් ඒවා හොඳින් සකස් කරගෙන මේ රැකියාව වලට අයදුම් කරලා ඔයාට මේ රැකියාව ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේම ඔයාට මේ සඳහා කොපමණ කාලයක් ගත වෙනවද කියන කාරණාවත් මම ඔයාලව දැනුවත් කරනවා. එතකොට ඔයාලට යම් අදහසක් ගන්න පුළුවන්. ඔයාලගේ ඒ යන කාලය අතරතුර ඔයාගේ ක්වොලිෆිකේෂන් ඔයාගේ අනිත් දේවල් ටික හදා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ නිසා ඔය ඒ පිළිබඳවත් මම ඔයාලට විස්තරයක් අරන් එනවා. ඒ වගේම ඔයාලට යම් මුදලක් දරන්න සිද්ධ වෙනවා නම් ඒ කොපමණ වියදමක්ද කියන කාරණාව සම්බන්ධව මම ඔයාලට පැහැදිලි කරලා දෙනවා. ඒ වගේම ලාංකිකයෙකු විදිහට ඔයා බලාපොරොත්තු වෙන එකම දේ තමයි නොමිලේ රැකියාවක් හොයාගන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන්. ඉතින් අන්තිමට මම ඔයාලට පැහැදිලි කරලා දෙනවා කොහොමද ඔයා මේ නොමිලේ රැකියාවක් හොයාගන්නේ, ඔයා භාවිතා කරන්න ඕන මොන වගේ ක්‍රමවේදද කියන කාරණාව සම්බන්ධයෙන් මම ඔයාලට මේ වීඩියෝ එකේ අන්තිමට පැහැදිලි කරලා දෙනවා. ඒ වගේම ඔයාලට මම අද අරන් එනවා අලුත්ම දෙයක් ඔයාලා වෙනුවෙන්. ඒ කියන්නේ ඔයාලට මම මේ අයදුම් කරන රැකියාව සඳහා ඔයාට අයදුම් කරන්න දන්නේ නැත්නම්
ඔයා වෙනුවෙන් අපි ඊබුක් එකක් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් ඒ ඊබුක් එක අපෙන් ලබා ගන්න මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. එතකොට අපිට පුළුවන් ඔයාව සම්බන්ධ කරගෙන ඔයාට මේ ඊබුක් එක ලබා දෙන්න. ඉතින් මේ ඊබුක් එක යටතේ ඔයාට පුළුවන් අපි මේ අරන් යන රැකියාව සඳහා සම්පූර්ණයෙන්ම නොමිලේ ඔයාට අයදුම් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ඔයාට A to Z මේ පිළිබඳව අපි පැහැදිලි කරලා දීලා තියෙනවා. ඔයා කොහොමද මේ රැකියාවලට අයදුම් කරන්නේ? ඔයා මොන වගේ process එකක්ද කරන්න ඕනේ කියන කාරණාව සම්බන්ධයෙන් A to Z අපි සිංහලෙන් මේක අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම හිතනවා ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. ඒ වගේම තවත් ඔයාලට මම අලුත් දෙයක් අරන් එන්න බලාපොරොත්තු වුණා. යම් කෙනෙක් මේ පිළිබඳව දන්නේ නැත්නම් අපි අපේ WhatsApp නම්බර එක දාන්න. ඔයාලට පුළුවන් අපිට කතා කරලා අපි හරහා මේ රැකියාවලට අයදුම් කරන්න. මේ සඳහා ඔයාලගෙන් කිසිම මුදලක් අය කරන්නේ නැහැ. ඉතින් සම්පූර්ණයෙන්ම නොමිලේ හා අපි මේ කරන සේවාවක් වෙනුවෙන් තමයි ඔයාලට මේ උදව්ව කරන්නේ. ඉතින් ඒ නිසා අපේ WhatsApp නම්බර එකට මැසේජ් එකක් දාන්න. අපි ඔයාලා වෙනුවෙන් මේ රැකියාව සඳහා අයදුම් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකත් මතක තියාගන්න. ඉතින් අපි අද කතා කරලා බලමු ඔයා කොහොමද මේ ස්වීඩනයේ රැකියාවකට අයදුම් කරන්නේ කියලා. ඉතින් අපි පළමුවෙන්ම කතා කරලා බලමු මේ වෙනකොට ශ්‍රී ලාංකිකයෙක් විදිහට ඔයාට යන්න පුළුවන් රැකියාව අවස්ථා මොනවද මේ වෙනකොට ඕපන් වෙලා තියෙන්නේ. ඉතින් ඒ රැකියාව අංශ වලට ඔයාට යන්න තියෙන ක්වොලිෆිකේෂන් මොනවද කියන කාරණාවත් අපි මේ කොටසෙදි කතා කරලා බලමු. ඉතින් පළවෙනි අංශයේ විදිහට IT ශාස්ත්‍රය හඳුන්වන්න පුළුවන්. ඉතින් ස්වීඩනය තුල IT ශාස්ත්‍රයට වැඩි ඉල්ලුමක් තියෙනවා හා වැඩි වැටුප් ප්‍රමාණයක් ගෙවන අංශයක් විදිහට සලකනවා මේ IT ශාස්ත්‍රය. ඉතින් මේකදී ඔයාට software developer, web developer, mobile app developer, data analysis, cyber security engineer වගේ අංශ ගණනාවක් මේ වෙනකොට ඕපන් වෙලා තියෙනවා ස්වීඩනය තුල. ඉතින් ඔයාටත් මේ හා සම්බන්ධව එක්ස්පීරියන්ස් එකක් තියෙනවනම් ඔයාට වෙන ක්වොලිෆිකේෂන් තියෙනවනම් ඔයාට පුළුවන් මේ රැකියාවලට ඉතාම ලේසියෙන් අයදුම් කරලා යුරෝපානු සිහිනය සබය කරගන්න. ඉතින් ඊළඟ රැකියාංශය විදිහට හෙල්ත් කෙයාර් අංශය අපි හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් මේකෙදිත් නර්සින්, කෙයාර් ඇසිස්ටන්ට්, ડોක්ටර්, එල්ඩර් කෙයාර් වර්කර්ස් වගේ අංශ ගණනාවක් මේකට ඇතුළත් වෙනවා. ඉතින් මේ රැකියාංශවල ඔයාට දක්ෂතාවයක් එක්ස්පීරියන්ස් එකක් ක්වොලිෆිකේෂන් තියෙනවා නම් අපි මේ අරන් එන ක්‍රමවේදය යටතේ ඔයාට පුළුවන් ඒ රැකියාව සඳහා අයදුම් කරන්න. ඉතින් ඊළඟ රැකියාංශය විදිහට ස්කිල් ට්‍රේඩර්ස් කියන රැකියාංශය හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් මේකට අයත් වෙන ඉලෙක්ට්‍රීෂියන්ස්, ප්ලම්බර්, වෙල්ඩර්, කන්ස්ට්‍රක්ෂන් වර්කර් වගේ අංශ ගණනාවක් මේකට අයත් වෙනවා. ඒ වගේම ඊළඟ රැකියාංශ විදිහට ෆැක්ටරි වර්කර්ස්ලට, ක්ලීනර්ස්ලට, ඩ්‍රයිවර්ස්ලට, හොටල් ඇන්ඩ් රෙස්ටොරන්ට් ස්ටාෆ් වලට ආදී විශාල රැකියාංශ ගණනාවක් මේ විදිහ ඕපන් වෙලා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ ක්වොලිෆිකේෂන් වලට හරියන ජොබ් එකක් මේ අතරින් මම හිතනවා ඔයාට හොයාගන්න පුළුවන් වෙයි. මොකද මේකේ ඉහළත ඉඳන් පහළ දක්වාම කියන්නේ අඩු ක්වොලිෆිකේෂන් ඉඳන් වැඩි ක්වොලිෆිකේෂන් දක්වා ඕනෑම කෙනෙකුට අයදුම් කිරීමේ හැකියාව ලබා දීලා තියෙනවා මේ වෙනකොට ස්වීඩනය තුල. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාට වැදගත් වෙයි ගොඩක් වෙලාවට යුරෝපානු සිහිනය සබය කරගන්න. මොකද විශාල ජොබ් සංඛ්‍යාවක් මේ විත්ති ඕපන් වෙලා තියෙන නිසා. ඉතින් ඊළඟට අපි බලමු මේ රැකියාව සඳහා ඔයාට ලබා ගන්න පුළුවන් වැටුප් මොනවද කියන කාරණාව සම්බන්ධයෙන්. ඉතින් මම ඔයාට රැකියාංශ කිහිපයක් අරගෙන ඔයාට එක්සැම්පල් එකක් විදිහට පැහැදිලි කරලා දෙන්නම්. මොන වගේ වැටුපක් ඔයාට මාසිකව ලබා ගන්න පුළුවන් කියන කාරණාව. ඉතින් පළමුවෙනි රැකියා කාණ්ඩයේ විදිහට IT ඉංජිනියර් කියන රැකියා කාණ්ඩයට අවම වශයෙන් මාසික වැටුප ස්වීඩිෂ් ක්‍රෝන් 35000ක් 55000ක් අතර මුදලක් ඔයාට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම නර්ස් කෙනෙකුට ස්වීඩිෂ් ක්‍රෝන් 30000ත් 45000ත් අතර මුදලක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම කෙයාර් ඇසිස්ටන්ට් ස්වීඩිෂ් ක්‍රෝන් 23000ත් 30000ත් අතර මුදලක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. කන්ස්ට්‍රක්ෂන් වර්කර් ස්වීඩිෂ් ක්‍රෝන්ස් 28000ත් 40000ත් අතර මුදලක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. වගේම ක්ලීනර් ස්වීඩිෂ් ක්‍රෝන්ස් 22000ත් 28000ත් අතර මුදලක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේකදී ඔයා මතක තියාගන්න ඕනේ ස්වීඩිෂ් ක්‍රෝන් 28000ක් කියලා කියන්නේ අවම වශයෙන් ලක්ෂ 9කට ආසන්න සංඛ්‍යාවක්. ඉතින් මේක විශාල වැටුපක්. ඉතින් ඔයාට පුළුවන් කොහොම හරි උත්සාහ කරලා මේ රැකියාවකට අයදුම් කිරීමේ හැකියාවක් තිබුණොත් ඔයාට හොඳ ජීවිතයක් ඔයාට ඉදිරියට ගත කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මං හිතනවා ඔයාට පැහැදිලි වෙන්නේ නැති මොන වගේ වැටුපක් ඔයාට ලබා ගන්න හැකියාව තියෙන්නේ. ඉතින් මේ අරන් ආපු වැටුප් ඉහළ පහළ යන අවස්ථාවක එක්ස්පීරියන්ස් එක මත ඔයාගේ දක්ෂතාවය මත මේක වෙනස් වෙන්න පුළුවන් කියන එකත් මතක තියාගන්න. ඉතින් ඊළඟට අපි කතා කරලා බලමු මොන වගේ ජීවන වියදමක්ද එහෙම නැත්නම් මොන වගේ ලිවිං කොස්ට් එකක්ද මේ වෙනකොට ස්වීඩනය තුල තියෙන කියන කාරණාව සම්බන්ධයෙන්. ඉතින් ඔයාලා මතක තියාගන්න ගොඩක් කලාවට ඔයා අයදුම් කරන රැකියාවල රැකියා නියෝජිතය එහෙම නැත්නම් ඔයාගේ එම්ප්ලොයර් ඔයාට accommodation දෙන්න පුළුවන්, food දෙන්න පුළුවන්, ඔයාගේ transport දෙන්න පුළුවන්. එහෙම අවස්ථා උදා වෙනවා. හැබැයි සමහර රැකියාවල ඔයාට ඒ දේවල් ලැබෙන්නේ නැහැ. ඔයාට සැලරි එක විතරයි හම්බ වෙන්නේ. ඔයා අනිත් දේවල් ඔයා විසින්ම කරගන්න ඕනේ. ඉතින් මේකෙදි එහෙම අයට තමයි මේ ජීවන වියදම ගොඩක් කලාවට දැනගන්න ඕනේ. ඉතින් මම පළමුවෙන් ඔයාලට අරන් එන්නම්
සාමාන්‍යයෙන් ස්වීඩනය තුළ එක කාමරයක් වා රෙන්ට් එකට ගන්නවන අවම වශයෙන් ස්විඩිෂ් ක්‍රෝන් 6000ක් ස්විඩිෂ් ක්‍රෝන් 10000ක් අතර මුදලක් යනවා. ඒ වගේම ඔයාට ආහාර සඳහා අවම වශයෙන් ස්විඩිෂ් ක්‍රෝන් 2500ක් ස්විඩිෂ් ක්‍රෝන් 4000ක් අතර මුදලක් ඔයාට වියදම් වෙනවා. ඒ වගේම ඔයාට ට්‍රාන්ස්පෝර්ට් විදියට ස්විඩිෂ් ක්‍රෝන් 900ත් 1200ත් අතර මුදලක් යනවා. ඒ වගේම ඔයාගේ අමතර වියදම් විදියට අවම වශයෙන් ස්විඩිෂ් ක්‍රෝන් 2000ක් 3000ක් අතර මුදලක් ඔයාට වියදම් වෙනවා. ඉතින් ඒ වගේම මේක සම්පූර්ණ වියදමක් විදියට ගත්තොත් අවම වශයෙන් ඔයාට ස්විඩිෂ් ක්‍රෝන් 12000ක් 18000ක් අතර මුදලක් ඔයාට වියදම් වෙනවා ඔයාගේ සැලරි එක. ඉතින් මේක ඉහළ පහළ යන්නත් පුළුවන්. මොකද ඔයාගේ වියදම් කරන ප්‍රමාණය මත. මේකත් මතක තියාගන්න. ඉතින් ඊළඟට අපි කතා කරලා බලමු. ඔයා මේ ස්වීඩනය තුල වීසා එකක් ලබා ගන්න නම් ඔයා සම්පූර්ණ කරගන්න ඕන ඩොකියුමන්ට්ස් කීපයක් තියෙනවා. ඉතින් මේ ඩොකියුමන්ට්ස් මොනවද කියන කාරණාව අපි මේ කොටසෙදි කතා කරලා බලමු. ඉතින් පළවෙනි ඩොකියුමන්ට් එක විදිහට ඔයාට වැලිඩ් පාස්පෝර්ට් එකක් තියෙන්න ඕන. ඒක අවම වශයෙන් මාස 6ක්වත් වළංගු වෙලා තියෙන්න ඕන. ඉතින් මේක ඔයා අනිවාර්යයි. මොකද ඔයා පිටරටකට යනවා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ පාස්පෝර්ට් එකක් තිබිය යුතුමයි. ඉතින් දෙවෙනි එක විදිහට ජොබ් ඔෆර් ලෙටර් එකක් තියෙන්න ඕන. ඒක ස්වීඩන් එම්ප්ලොයර් කෙනකින් විය යුතුයි. ඉතින් මේ ජොබ් ඔෆර් ලෙටර් එක ලබා ගන්න නම් ඔයා ජොබ් එකට අයදුම් කරන්න ඕනේ. ඉතින් ඒ සඳහා කොහොමද ඔයා කරන්න ඕනේ කියන කාරණාව මම ඊළඟට ඔයාලට පැහැදිලි කරලා දෙනවා. ඉතින් මේකෙදී අපි බලවන්නේ ඩොකියුමන්ට් මොනවද කියන කාරණාව. ඉතින් ඊළඟට ඔයාට එම්ප්ලොයර් කොන්ට්‍රැක්ට් එකක් තියෙන්න ඕනේ. ඒ වගේම ඔයාට এডুকেෂනල් සර්ටිෆිකේට්ස් තියෙන්න ඕනේ. ඒ වගේම වර්ක් එක්ස්පීරියන්ස් ලෙටර්ස් තියෙන්න ඕනේ. ඒ වගේම පොලිස් ක්ලියරන්ස් සර්ටිෆිකේට් එක තියෙන්න ඕනේ. ඒ වගේම මෙඩිකල් රිපෝට්ස් තියෙන්න ඕනේ. ඒ වගේම ඔයාට CV එකක් තියෙන්න ඕනේ. CV එක යුරෝපානු ෆෝමැට් එකකට හදලා තියෙන්න ඕනේ. ඔයා මේ රැකියාවකට අයදුම් කරලා ඔයාට මේ වීසා සඳහා අයදුම් කරනකොට. ඒ වගේම ඔයාට කවර් ලෙටර් එකක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. ඉතින් මෙන්න මේ ඩොකියුමන්ට්ස් කිහිපය තමයි ඔයාට අවශ්‍ය වෙන්නේ ඔයා මේ රැකියාව සඳහා අයදුම් කරනකොට. ඊළඟට අපි කතා කරලා බලමු ඔයා මේ රැකියාවක් අයදුම් කරලා ඔයාගේ වීසා එක ලබා ගන්න ඔයාට කොපමණ කාලයක් ගත වෙනවද කියන කාරණාව සම්බන්ධයෙන්. එතකොට ඔයාට යම් අදහසක් ගන්න පුළුවන් ඔයාට කොපමණ කාලයක් ඔයා බලන් ඉන්න ඕනද කියන කාරණාව. ඉතින් මේකෙදි ඔයාට එම්ප්ලොයර් ජොබ් ඔෆර් ලෙටර් එකක් ලබා දෙනවා. ඒ වගේම ඔන්ලයින් වර්ක් පර්මිට් එකට ඇප්ලයි කරන්න සිද්ධ වෙනවා. මේ එම්ප්ලොයර් ඔයාට ජොබ් ඔෆර් එක දුන්නාම එතනින් පස්සේ ඔයාට ඩොකියුමන්ට්ස් අප්ලෝඩ් කරන්න ඕනේ. ඒ වගේ එම්බසි එකට ගිහලා ඔයාගේ බයෝමැට්‍රික්ස් සබ්මිට් කරන්න ඕනේ. ඊට පස්සේ තමයි ඩිසිෂන් එක ඔයාට හම්බ වෙන්නේ. ඉතින් ඩිසිෂන් එක දෙන්න අවම වශයෙන් සති 4ත් සති 12ත් අතර කාලයක් ගත වෙනවා. ඒක ඔයාගේ ජොබ් ටයිප් එක මත වෙනස් වෙන්න ඉඩ තියෙනවා. අවම වශයෙන් සති 4ත් සති 12ක් යනවාමයි. ඉතින් ඒක ඔයාට හොඳයි දැනගනින්න එක. ඔයාට මේ රැකියාවලට අයදුම් කරලා කොපමණ කාලයක් යනවද කියන එක දැනගන්න පුළුවන්. ඉතින් අපි ඊළඟට කතා කරලා බලමු මේ වීසා එක ලබා ගන්න ඔයාට කොපමණ වියදමක් දරන්න සිද්ධ වෙනවද කියන කාරණාව සම්බන්ධයෙන්. ඔයාට අවම වශයෙන් ඔයාගේ වර්ක් පර්මිට් එකට ස්විඩිෂ් ක්‍රෝන් 2000ක වගේ මුදලක් ඔයාට වියදම් කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම ඔයාගේ මෙඩිකල් එකට පොලිස් රිපෝට් එකට ශ්‍රී ලංකා රුපියල් 20000ත් 40000ක් අතර මුදලක් යනවා. ඒ වගේම ටිකට් එකට ඔයාගේ ලක්ෂ 2.5ත් ලක්ෂ 4ක් වගේ මුදලක් යනවා ශ්‍රී ලංකා රුපියල් වලින්. ඉතින් මේක වෙනස් වෙන්න පුළුවන් හා මේක අවම වගේක් විදිහට ගන්න. සමහර විට ඔයා යන කාලය අනුව ඔයාට මේක වැඩි වෙන්න අඩු වෙන්න අවස්ථාව තියෙනවා. අවම වශයෙන් ඔයාට ලක්ෂ 5ක් වගේ මුදලක් ඔයාට මේ සඳහා වියදම් කරන්න සිද්ධ වෙනවා මේ රැකියාව සඳහා වීසා එකක් ලබා ගන්න. ඉතින් මම හිතනවා ඔයාට යම් අදහසක් එන්න ඇති මොන වගේ වියදමක්ද යන්නේ කියන කාරණාව. ඉතින් මේ හා සම්බන්ධව තියෙන සියලු විස්තර අපේ මොබයිල් ඇප් එක හරහා ඔයාට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මීට වඩා ලොකු විස්තරයක් අපි දාලා තියෙනවා. එතකොට ඔයාට පුළුවන් ඒ මොනවද කියන එකත් බලා ගන්න වගේම මේ රැකියාව සඳහා ඩිරෙක්ට් ඇප්ලයි කරන්න ක්‍රමවේදය ඔයාට A to Z මේ හරහා ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම හැම වෙබ්සයිට් එකකම ලින්ක්ස් අපි මොබයිල් ඇප් එක තුල සඳහන් කරලා තියෙනවා. එතකොට ඔයාට ලේසියෙන්ම ඒ ලින්ක්ස් පාවිච්චි කරලා මේ රැකියාවලට අයදුම් කරන්න පුළුවන්. ඉතින් අපි ඊළඟට කතා කරලා බලමු අද මාතෘකාවේ වැදගත්ම කොටස වෙන්නේ ඔයා කොහොමද නොමිලේ මේ රැකියාව සඳහා අයදුම් කරන්නේ කිසිම ඒජන්ට් කෙනෙකුට කිසිම අයෙකුට මුදලක් නොදී. එතකොට මේ සඳහා ඔයා භාවිත කරන්න ඕන වෙබ්සයිට් ගණනාවක් තියෙනවා. ඉතින් මම මේ හැම වෙබ්සයිට් එකකම ලින්ක් අපේ මොබයිල් ඇප් එක තුල සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන මේ රැකියාව සඳහා අයදුම් කරන්න. ඉතින් මම කිහිපයක් අරන් එන්නම් ඒ අතරේ. ඉතින් මූලික වශයෙන්ම ගත්තොත් එහෙම Swedish Migration Agency කියන වෙබ්සයිට් එක හරහා ඔයාට පුළුවන් මේ රැකියාව සඳහා අයදුම් කරන්න ඔයාගේ ක්වොලිෆිකේෂන් තියෙනවා නම් මේ රැකියාවට අයදුම් කරන්න පුළුවන් මේ වෙබ්සයිට් එක හරහා. ඉතින් මේක හොඳ වෙබ්සයිට් එකක් හා ඊටාම වගකීමෙන් ඉදිරිපත් කරන්න පුළුවන් වෙබ්සයිට් එකක් තමයි මේ Swedish Migration Agency කියන වෙබ්සයිට් එක. ඒ වගේම Euros කියන වෙබ්සයිට් එක හරහාත් ඔයාට පුළුවන් මේ රැකියාව සඳහා අයදුම් කරන්න. ඉතින් මේ
වෙබ්සයිට් එක ලෝකයේ ඕනෑම තැනක ක්‍රියාත්මක වෙන වෙබ්සයිට් එක ලෝකයේ ඕනෑම තැනක තියෙන රැකියාවක් උදාහරණයක් විදිහට යුරෝපයේ තියෙන ඕනෑම රැකියාවක් මේ වෙනකොට මේ යුරෝස් කියන වෙබ්සයිට් එක හරහා පළ කරන්න. එතකොට පුළුවන් ඊටම ලේසියෙන් මේ රැකියාව සඳහා ඇදුම් කරන්න. ඉතින් ඊළඟ වෙබ්සයිට් එක විදිහට LinkedIn ඔයාලට මම හැමදාමත් කියන වගේ LinkedIn ප්‍රොෆයිල් එකක් හදාගන්න. ඉතින් මේ LinkedIn එක හරහා ඔයාලට පුළුවන් ඔයාගේ ඩ්‍රීම් ජොබ් එක අයදුම් කරන්න. ඉතින් ඒ නිසා අදම ඔයාගේ LinkedIn ප්‍රොෆයිල් එක හදාගන්න. ඉතින් මේ හා සම්බන්ධ තවත් වෙබ්සයිට් ගණනාවක් තියෙනවා. ඉතින් මේ වෙබ්සයිට් හැම එකකම ලින්ක්ස් ටික අපි මැප් එක තුල දාලා තියෙනවා. ඉතින් මං හිතනවා අද මේ අරන් ආපු වීඩියෝ එක ස්වීඩනයට වගේම යුරෝපයට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔයාට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් එහෙම වැදගත් වුණා කියලා හිතනවා නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න මේක ෂෙයා කරන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඒ වගේම channel එකට තාමත් අලුත් කෙනෙක් නම් channel එක දැම්ම subscribe කරන්න කියලා ඔයාගෙන් ආදරයෙන් ඉල්ලනවා. ඉතින් අදට ගිහින් එන්න නැවතත් මේ වගේම අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.